මම මේ වීඩියෝ එකෙන් ගෙනල්ලා තියෙන්නේ 2021 A level paper එකේ 5 වෙනි ගාන තියෙන්නේ වායු සහ ශක්ති විද්‍යාවෙන් ඇවිල්ලා තියෙන 5 වෙනි ප්‍රශ්නේ. අපි බලමු කොහොමද කරන්නේ කියලා. පළවෙනි එකේ තියලා තියෙනවා 5 වෙනි වතේ ඒ පාර්ට් එකේ පළවෙනි කොටසින් රේචනය කරන රුධ සංයුත බඳුන අතර CH4 සහ C2H6 සහ වැඩිපුර O2 අඩංගු මිශ්‍රණයක් ඇතුළු කරන ලදී. බඳුනේ පරිමාව 8.314ක් ගුණකීම් 10.3ක් හා 400 උෂ්ණත්වයේදී පීඩනය 4.6 කියලා දීලා තියෙනවා. වායුන්ගේ මුළු වායු සංඛ්‍යාව ගණනය කරන්න. එතකොට අපි දන්නවා දාන්න ඕන PV = nRT. PV = nRT. N = PV බෙදීම RT. එතකොට PV ඇවිල්ලා 4.8 ගුණකීම 6යි පැස්කල්. පරිමාව ඇවිල්ලා 8.314 ගුණකීම ඝන මීටරයට 10.3 සර්වත්‍ර වායු තික 8යි 3යි 1යි 4යි උෂ්ණත්වය ඇවිල්ලා 400යි කෙල්වින්. අපිට උත්තර එනවා n = 12යි මවුල කියලා. පළවෙනි අවස්ථාවේදී මවුල 12ක් තියෙනවා. ලේසි එක නිකන් PV = nRT දාලා ආදේශ ගන්න තියෙනවා. ඊට දෙවෙනි අවස්ථාව. දෙවැනි අවස්ථාවේදී බඳුනේ උෂ්ණත්වය 800ක් දක්වා වැඩි කිරීමෙන් බඳුන තුළ ඇති සියලු හයිඩ්‍රෝකාබන පූර්ණ දහනයට භාජනය කරන ලදී. එම දහන ප්‍රතික්‍රියාවට පසු 800ේදී බඳුනේ පීඩනය 1 ගුණකීම 10.7ක් විය. දහනයට පසු බඳුන වල වායුන්ගේ මුළු වායු සංඛ්‍යාව කුමක්ද H2O වායුවක් ලෙස පවතින බවත් හිතන්න. එහෙනම් අයිත් මොකක්ද අපිට කරන්න තියෙන්නේ? අයිත් අර සමීකරණයම තමයි දාන්න තියෙන්නේ. PV = nRT. n = PV බෙදීම RT. මේක P ඇවිල්ලා 1 ගුණ කිරීම 10.7යි. R ඇවිල්ලා V එක ඇවිල්ලා අර තමයි 8.1 හැමතිස්සෙම ඒකක ආදේශ කරන්න. උෂ්ණත්වය ඇවිල්ලා 800යි. ඔතකොට එනවා 12.5යි කියලා මවුල 12.5ක් එනවා. ඊට පස්සේ තුන්වෙනි එකකින් කියනවා අපිට පහත දක්වා ඇති වායුන්ගේ දහන ප්‍රතික්‍රියාව සඳහා තුලිත රසායනික සමීකරණය ලියන්න. 800යි කිහිදී එක. එතකොට CH4 දහනය වෙනවා කියන්නේ O2 මාධ්‍යයේදී කාබන් ඩයොක්සයිඩ් H2O හදන්න. එතකොට මේ පැත්තේ H4යි, මේ පැත්තේ H2යි, මේ පැත්තේ එතකොට O තියෙනවා 4ක්, මෙතෙන්ට 2ක් දානවා. gas 800දී gas. ඊට පස්සේ C2H6 එක ධන O2 එක්ක CO2 ධන H2O. මේ අතර තුනක් එනවා. තුනක් ආවහම මෙතෙන්ට දෙකක් එනවා. අතර මුළු 7 බෙදීම දෙකක් එනවා. gas. තව මේකේ අපිට H6යි 3යි කොට මේක අපිට තව දෙකෙන් ගුණ කරන්න මේ සමීකරණය H6 ධන 7යි O2 gas 2යි 4යි CO2 ධන 6යි H2O gas කියලා එනවා. අපිට මේ සමීකරණ දෙකෙන් ගුණ කරාම තුන්වෙනි එකත් ඉවරයි. ඒක ලේසි. හතරවෙනි ප්‍රශ්නය. දහනයට පෙර හා පසු වායු මවුල සංඛ්‍යාවන්හි වෙනසට දායක වන්නේ ඉහත හයිඩ්‍රෝකාබන දෙකෙන් එකක් පමණිලු. ඉහත හයිඩ්‍රෝකාබන දෙකෙන් එකක් පමණයිලු දහනයට පෙර පසු මවුල වෙනට වෙනස් වෙන්නේ. මවුල ගණන වෙනස් කරන්න දායක වෙන්නේ. අතන මේ හයිඩ්‍රෝකාබන ආරම්භයේදී බඳුනට ඇතුළු කරන ලද එම හයිඩ්‍රෝකාබනයේ මවුල සංඛ්‍යාව ගණනය කරන්නලු. දැන් අපි ගත්තොත් මුලින්ම අපි හිතමු CH4 N1 මවුල සංඛ්‍යාවක් තියෙනවා. හරිද? CH4 N1 මවුල සංඛ්‍යාවක් තියෙනවා. C2H6 N2 මවුල සංඛ්‍යාවක් තියෙනවා. ඒතර ආරම්භයේදී තියෙනවා
එතකොට O2 වැය වෙනවා මෙතන 2යි n1 එක. මෙතන O2 වැය වෙනවා 7 බෙදීම 2යි n2 එක. ඒතර ආරම්භයේදී n1 ධන ආරම්භයේදී මවුල n1 ධන n2 ධන ඊට පස්සේ 2යි n1 ධන 7 බෙදීම 2යි n2 ධන වැඩිපුර O2 නේ දාන්නේ. ඒතර මීට අමතරව වැඩිපුර O2 තියෙන NO2 excess තියෙන ආරම්භයේදී එන මවුල ගන්න. ඉවර වුණා බලමු ප්‍රතික්‍රියාව ඊට පස්සේ කොච්චර මවුල ගන්නද තියෙනවද කියලා. මෙතන n1 සංඛ්‍යාවක් තියෙනවා. මෙතන 2යි n එකක් තියෙනවා. මෙතන 2යි n2 එකක් තියෙනවා. මෙතන තියෙනවා 3යි n2 හරිනේ. මේ වගේ දෙගුණයක් මෙතන තියෙනවා. එතකොට ඒකේ තියෙනවා හරිනේ 2යි n එක 3යි. එතකොට ඒකේ තියෙනවා මූල ගාන අවසානයේදී n 1 ධන 2යි n 1 ධන 2යි n 2 ධන 3යි n 2 ධන n excess ටික තියෙනවා. ඊළඟට මේ ප්‍රතික්‍රියා දෙක පැහැදිලිව බැලුවාම පේනවා මෙතන 3යි n මේ පැත්තේ 3යි n මේ පැත්තේ තියෙන්නේ 0.5යි n මෙතන 4.5යි n මේ පැත්තේ 5යි n තියෙනවා. එතකොට 0.5ක වෙනසක් තියෙනවා. එහෙනම් වෙනස වෙලා තියෙන්නේ තියෙන හයිඩ්‍රෝකාබනේ තමයි C2H6 වලින් තමයි වෙනස කරන්නේ ආරම්භය අවසානයේ මවුලවල. එතකොට ඒක ඇවිල්ලා ඒ වෙනස ඇවිල්ලා තියෙන්නේ අපි හිතමු දැන් ආරම්භයේදී අපි 12යිනේ මවුල 12ක් තියෙනවා. ඒක ඇවිල්ලා n1 ධන n2 ධන 2යි n1 ධන 7 බෙදීම 2යි n2 ධන n excess අවසානයේ 12.5යි. ඒක ඇවිල්ලා n1 ධන 2යි n1 ධන 2යි n2 ධන 3යි n2 ධන n excess. එතකොට මේකේ එක කියලා ගමු මේක දෙක කියලා ගමු. දෙකකින් එක අඩු කරාම 0.5 සමානයි. මේකට මේක යනවා. තයි n එකක් යනවා. ඊට පස්සේ n excess n excess යනවා. ඊට පස්සේ 0.5යි n2 කියලා. n2 සමානයි 1යි මවුල. ඒ කියන්නේ C2H6 ආරම්භයේදී එකතු කරලා තියෙනවා මවුල 1ක්. එක තේරෙනවා. C2H6 ආරම්භයේදී එකතු කරලා තියෙනවා මවුල 1ක්. නැත්නම් අපිට ඒක මෙහෙම ලොකු ගානක් කරන්න නැත්නම් කෙලිම මේ ප්‍රකාශ මේ දෙක දිහා බලුවා නම් උඩ එකේ මවුල දෙපැත්තේ සමානයි. මේ දෙකේ 0.5ක වෙනසක් තියෙනවා. එහෙනම් 0.5යි n2 සමානයි 0.5ට. එහෙනම් n2 සමානයි 0.1යි. එහෙනම් C2H6 සමානයි 1යි මවුල. ඊට පස්සේ පස්වෙනි කොටස අපෙන් අහලා තියෙනවා. ඉන්පසු බඳුන 300ක් දක්වා සිසිල් කරන ලදී බඳුනේ පීඩනය 2.1 කීම 10.6ක් වෙනවලු. ඒතර පහත ඒවා සෑදෙන මුළු H2O මවුල සංඛ්‍යාව. අපි ඉස්සෙල්ලා මෙතන මවුල සංඛ්‍යාව බලමු. මෙතන මවුල සංඛ්‍යාව 300යි කියේදී මුළු මවුල. ඒකට PV සමානයි nRT දාන්න තියෙන්නේ. n සමානයි PV බෙදීම RT. ඒතර P කියන්නේ මෙතන දෙක දශම එක ගුණ කිරීම 10.6යි. ඊට අමතරව අපිට තියලා තියෙනවා මේ පරිමාවට 3.4 ගුණ කිරීම 10 ඍණ 3යි.
උෂ්ණත්වය 8.3 වගේ 300. එතකොට අපිට එනවා උත්තරේ විදියට 7යි මවුල. ඔතකොට එහෙනම් මුළු H2O මවුල කීයද? මුළු H2O මවුල හැදුන 12.5න් අඩු කරන්න ඕන 7යි මවුල. ඔතකොට එනවා 5.5යි මවුල. C2H6 දහනයෙන් හැදෙනු H2O මවුල. C2H6 දහනයෙන් කොච්චර H2O ආවද? C2H2 තියෙන එකයි මවුලයයි. එහෙනම් අපි බලමු H2O කීයද කියලා වගේ. සමීකරණය ගත්තාම C2H2 එකකින් H2O 3ක් එනවා. එහෙනම් එකකින් 3ක් එනවා. 3යි මවුල. ඒක උඩ සමීකරණය අපිට ගන්නවා 3යි මවුල කියලා. තුන්වෙනි එකෙන් අපිට එනවා CH4 දහනයෙන් මවුල. මුළු මවුල ගන්න අපි දන්නවා 5.5 කියලා. එකකින් 3ක් අඩු කරාම 2.5යි මවුල. ලේසියි. අර ටික හදාගත්තට පස්සේ කෙලින්ම දිගටම එක දිගට හදාගෙන යන්න තියෙන ගාන. ඊට පස්සේ හතරවෙනි එක අහන ප්‍රශ්නේ අපි බඳුන් තුලට ආරම්භයේදී ඇතුළු කරන ලද O2 මවුල සංඛ්‍යාව. කොච්චර O2 මවුල සංඛ්‍යාවක් බඳුන් තුලට ඇතුළු කරාද? ඒක අපිට හොයන්න පුළුවන්. ඉස්සෙල්ලා අපි හොයාගන්න ඕනේ CH4 මවුල ගන්න. CH4 මවුල හොයාගත්තා නම් අපිට ඒක හොයාගන්න පුළුවන්. දැන් CH4 වලින් ජලය හැදිලා තියෙන 2.5. දැන් අපිට මෙතනට ගියාම මේ සමීකරණ දිහා බැලුවාම ජලය 2.5ක් හැදිලා තියෙනවා. එහෙනම් මෙතන ස්ටොයිකියෝමීටර් ඇවිල්ලා 1:2. එහෙනම් මේන් එකකින් මේ භාගය. එහෙනම් CH4 මවුල තියෙන්නේ 1.25 මවුල. ඒක තේරෙන්නේ නැති කියලා හිතනවා මම හැමෝටම. CH4 මවුල 1.25. ඇයි මොකද මෙතන CH4 වලින් හැදුන H2O මවුල ගන්න ඇවිල්ලා 2.5. එතකොට CH4 ලයි H2O අතරයි ස්ටොයිකියෝමීටර් අනුපාතය 1:2. එහෙනම් මේන් එකකින් මේ භාගය හැදෙන්නේ. එහෙනම් 2.5 භාගය 1.25 මවුල හැදෙන්නේ. එතකොට මුළු O2 මවුල සංඛ්‍යාව සමාන වෙන්න ඕන 1.25 දන ඊට පස්සේ මුලින් එකතු කර අපේ එක දන මේ කුට්ටියම 12ක් අඩු කරනවා. 12න් මේ ටික අඩු වෙනවා. එතකොට 9.75. ඒතර මුලින් 9.75ක් O2 මවුල එකතු කරලා තියෙනවා බඳුන තුලට. ඒ පාර්ට් එක එහෙම අපි ඉවර කරද්දී අපි යමු B පාර්ට් එකට. B පාර්ට් එක තියෙන තාප රසායනය ගන්න. ඒකට තාප රසායනික චක්‍රයක් හා දී ඇති දත්ත භාවිතයෙන් පහත දී ඇති සඳහා සම්මත එන්තැල්පි ලෙස ගණනය කරන්න. සම්මත එන්තැල්පි වෙනස ගණනය කරන්න කියලා අපිට සමීකරණ තියෙනවා තියෙනවා. CH4 O2 gas C2A6 gas ධන 2H2O gas. හරිනේ. අපිට මේකට තාප රසායනික චක්‍රයක් අඳින්න කියලා තියෙනවා. මේ ප්‍රතික්‍රියාව තමයි අපි ඩෙල්ටා H හොයන්න ඕන. ඒක තමයි ඩෙල්ටා H හොයන්න ඕන. සම්මත තත්ත්වයට තියෙන එක ඩෙල්ටා H නෝට්. එතකොට අපිට පුළුවන් උඩ තියෙන ඒවයි දෙපැත්තටම කාබන්ුයි ඊට පස්සේ H2යි O2 ඔය ටිකෙන් ඉතින් හැදෙන්න ඕන හැදෙනවා. අහ බලමු මෙතන කාබන් 4ක් තියෙනවා. ඒ කියන්නේ මෙතනටත් කාබන් 4ක් එන්න ඕන. H2O තියෙන 8ක්. ඒ කියන්නේ මෙතනටත් H2O 8ක් එන්න ඕන. H2O නෑ H2O 16ක් තියෙනවා. 16ක් තියෙනවා නම් මෙතන O2 තියෙනවා 1යි. එහෙනම් O2 1යි තියෙන්නේ. මේක ඩෙල්ටා H 1යි කියලා ඩෙල්ටා H 2යි කියලා දාන්න. එතකොට අපිට මුලින්ම කියලා තියෙනවා
එන්තැල්පි වෙනස හොයන්න කියන එන්තැල්පි වෙනස හොයන්නේ කොහොමද එන්තැල්පි වෙනස හොයන්නේ ඩෙල්ටා H නෝට් සමානයි ඩෙල්ටා H ඵල ඍණ ඩෙල්ටා H නෝට් ප්‍රතික්‍රියක කොහොම තමයි හොයන්නේ. එතකොට හෙස් නියමයට අනුව අපි මේ පැත්තට දාමු. හෙස් නියමයට අපි මේ පැත්තට දානවා. එතකොට ඩෙල්ටා H නෝට් සමාන වෙන්න ඕන ඩෙල්ටා H1 ඍණ ඩෙල්ටා H2ට. එතකොට අපිට එනවා ඩෙල්ටා H1 එක විදිහට අපිට දීලා තියෙනවා මෙතනනේ අපි ඍණ 84.7යි ඒ වගේ ඒවා දෙකක් තියෙනවා. ඒකෙන් අඩු කරන්න ඕන 214.8යි ඍණ දෙකක් තියෙනවා. මේකෙන් අඩු කරන්න ඕන ඍණ 72යි 74.8යි ගුණ කිරීම 4ක් අඩු කරන්න ඕන. එතකොට අපිට එන උත්තරේ ඍණ 299.8ක් වගේ ගානක් එන අතර ආසන්න වශයෙන් 300යි ඍණ කිලෝ ජූල් උෂ්ණත්වය එන්තැල්පි වෙනසක් එනවා. අපි යන්න එහෙම එන්තැල්පි වෙනස ඔයක හැමෝටම තේරුණානේ. නිකන් හෙස් නියමෙ දාන්න තියෙන්නේ. පළවෙනි ප්‍රතික්‍රියක එච්චරයි. වගුවෙන් ආදේශ කරා සංඛ්‍යා ටික ඒ ටික ගාන හදලා දැම්මා. ඊට පස්සේ ඉහත B එක ප්‍රතික්‍රියාව සඳහා සම්මත එන්ට්‍රොපි වෙනස ගන්න කරන්න. ඒතකොට එන්ට්‍රොපි වෙනස ගන්න එක දැන් අපිට මේකේ පාඨාංක දීලා තියෙනවා මොනවද එන්ට්‍රොපි වෙනසත් එහෙමයි. ඩෙල්ටා S ඵල ඍණ ඩෙල්ටා S ප්‍රතික්‍රියක. එතකොට ඵල විදිහට තියෙනවා අපිට 229ද මේක මතක තියාගන්න. මම මෙතන ඉන්ටර්නෙට් නිසා ආදේශ කරන්නේ අනිවාර්යයෙන්ම ඒකක ආදේශ කරන්නේ ඒකක වලට ලකුණු හම්බ වෙනවා. ඒක හොඳට මතක තියාගන්න. ආදේශයේදී ඒකක අනිවාර්යෙන් ලියන්න. ඉතුරු පියවර වල නැතුණත් කමන්නේ. උත්තරේදී ආදේශ කරලා පෙන්නන එකේදී ඒකක අනිවාර්යෙන්ම ලියන්න. අපිට මෙතනට එනවා අපිට ඍණ 113.5ක් ජූල් මවුලයට කෙල්විනයට කියලා උත්තරයක්. තුන්වෙනි එක ගත්තාම 500 දී ඉහත B එක ප්‍රතික්‍රියාවත් ගිෆ්ට් ශක්ති වෙනස ගණනය කරන්න. ගිෆ්ට් ශක්ති වෙනස සම්මත අවස්ථාවේදී not ඍණ D delta is not පියාගත 300යි කිලෝ ජූල් මවුලයට ඍණ උෂ්ණත්වය ඇවිල්ලා මෙතන 500යි කෙල්වින් ගුණ කරන්න ඕන 100 ඍණ 113.5යි ජූල් කෙල්විනයට මවුලයට බෙදන්න ඕන 1000. එතකොට අපිට උත්තර එනවා ඍණ 243.5යි කිලෝ ජූල් මවුලයට. ගිෆ්ට් ශක්තිය වෙනස හොයාගත්තා. උෂ්ණත්වය වැඩිවීම සහ බීහි එකෙහි දීප් ඇති ප්‍රතික්‍රියාවට අහිතකර වේ යයි හේතු දක්වමින් සඳහන් කරන්න. එන්තැල්පි වෙනස උෂ්ණත්වය මත රඳා නොපවතින බව උපකල්පනය කරන්න. එන්ට්‍රොපිය එන්තැල්පිය උෂ්ණත්වය මත රඳා නොපවතිනවා. හැබැයි උෂ්ණත්වය වැඩි කරාම මේකේ ප්‍රතික්‍රියාවට අහිතකර වෙන එක පැහැදිලි කරන්නලු. උදේට මොකද්ද වෙන්නේ උෂ්ණත්වය වැඩි කිරියාම? උදේට මේක ඇවිල්ලා තාප දායක ප්‍රතික්‍රියාවක්. ඔත ඩෙල්ටා H ඍණයි. තාප දායක ප්‍රතික්‍රියාවක උෂ්ණත්වය වැඩි කරාම මොකද්ද වෙන්නේ? ඒක පසු ප්‍රතික්‍රියාවට දෙසර නඹුරු වෙනවා. උෂ්ණත්වය වැඩි කරද්දී පසු ප්‍රතික්‍රියාව ලේචර්ලි මූල ධර්මයට අනුව පසු ප්‍රතික්‍රියාවට නැඹුරු වෙනවා. එතකොට
මේ උෂ්ණත්වය වැඩි කරද්දී මේකට අහිත කරනවා. ඒක හැමෝටම තේරෙන්නේ නැති කියලා හිතනවා. ඒ චට්ටිය මොකද තමයි උෂ්ණත්වය වැඩි කරලා තාපදායක ප්‍රතික්‍රියාවට උෂ්ණත්වය වැඩි කරද්දී ප්‍රතික්‍රියාව ඉදිරි ප්‍රතික්‍රියාව පසු ඉදිරි ප්‍රතික්‍රියාව වඩපන වෙලා ඒක පසු ප්‍රතික්‍රියාව දෙසට ගමන් කරන පසු ප්‍රතික්‍රියාව දෙසට ගමන් කරනවා. ඒක නිසා ඵල අඩුවෙන් ලැබෙන්න පුළුවන් උෂ්ණත්වය වැඩි කරාම. එතකොට ඒ ගානත් එහෙම ඉවර වෙනවා. මේක සාමාන්‍ය ලේසි ගානක්. ඉසල ගාන ඔයගොල්ලෝ බලලා සම්පූර්ණයෙන්ම ඊට පස්සේ ගාන හදන්න.